කවුරුත් නැහැ හැබැයි තාම බස් එකේ. අපිට පැයක් ඉන්ට වෙනවා. බසාරයක් අපි අර ජියකොස්ටා විරාට් වල දැක්කා වගේම ඒ ලුක් ඇන්ඩ් ෆීල් එක තමයි තියෙන්නේ. අපි මියුසියම් එකට යන්න හදන්නේ. මියුසියම් එකට යන්න ටිකට් ගන්න ඕනේ. ටිකට් එකක් ලෙක් 500යි. අපි ලිව්වා අර ලංකාවේ කාවොත් මෙතෙන්ට බලන්න ජූලි මාසේ 8 වෙනිදා මේ මෙයාලගේ ට්‍රැඩිෂනල් මේ වූල් වලින් හදන මේ සපත්තු සීතලට දාන ඒවා. ඒක තොප්පි තියෙන අර ට්‍රැඩිෂනල් ඒ වගේ. මාර බරින්ද ඔඩ්ඩෝක එක. මේ ඇත්තටම මේ මම කියන්නේ හිටියත් මේ රෙන්ට් කාර් එකේ බස් එකේ වෙනසක්. Good morning guys. ඉතින් ඔන්න අපේ ඇල්බිනියන් ට්‍රිප් එකේ අද තමයි 11 වෙනි දවසේ වීඩියෝ 10ක් වෙනකොට අප්ලෝඩ් කරලා තියෙන්නේ. අද අපි ඉන්නේ ටිරානවල. ඊයේ අපි ආවා ටිරානවලට තෙත්වල ඉඳලා ඒ වීඩියෝ එක මම අප්ලෝඩ් කරලා තියෙනවා බැලුවා නැත්නම් ගිහලා බලන්න. ඉතින් අපි උදේ නැගිටලා දැන් 9යි වෙලාව බ්‍රේක්ෆාස්ට් එක ගන්න ආවා. අද අපිට බ්‍රේක්ෆාස්ට් එක තියෙනවා අපි ඉන්න හොටෙල් එකේ හැම. අපේ ප්ලෑන් එක තමයි අද බ්‍රේක්ෆාස්ට් එක අරගෙන කුයා කියලා ඒරියා එකක් තියෙනවා. එතන කාසල් එකක් තියෙනවා. ඒ කාසල් එක බලන්න යන්න තමයි අපේ ප්ලෑන් එක. අද තමයි අපි ෆස්ට් ටයිම් ඇල්බේනියාවේ මේ බස් try කරන්න හදන්නේ. එක්ස්පීරියන්ස් එක ගන්න හදන්නේ. ඒ දෙකම මේ මෙතන ඉඳන් චුට්ටක් එහාට ඇවිදගෙන යන්න තියෙනවා බස් හෝල්ට් එකට. ඉතින් අපි කාලා යන් බලන්න අපි කාසල් එකට යන්න ජර්නි එක පටන් ගන්න. ඊට කලින් අපි බ්‍රෙක්ෆාස්ට් අරගමු. ඔව් මේ බස් ජර්නි එක පොඩ්ඩක් චැලෙන්ජින් එකක් වෙයි. මොකද මේ භාෂාව අපි දන්නෙත් නැහැ. බස් වල බෝඩ් ගොඩක් වෙලාවට තියෙන්නේ මේ භාෂාවෙන්. අපි ගිහිල්ලා පොඩ්ඩක් කැරකිලා බැලුවා බස් වලට කොහෙද තියෙන්නේ කියලා. අනිත් එක මේ බස් එකේ එක තැනක් නම් අපි හොයාගත්තා. අනිත් තැන මේ අපි සිටි එකට කියන්නේ සෙන්ට්‍රල් බස් ස්ටෑන්ඩ් එකට යන තැන විස්තර අහන්න ගියාම එතන ඒ ලේඩි කිව්වේ බස් එක කියවලා එතනින් යන්න කියලා. අපි බස් එක කියවන්න try කරා. ඒකේ තියෙන බෝඩ්ස් එකක්වත් අපිට කියවන්න බෑ. ඔව් බලමු. ඉතින් අපි කොහොමද try එකක් දීලා යන් බලන්න මේ මොකද වෙන්නේ කියලා බලමු ගිහලා. අපි යන්න මචං. බ්‍රේක්ෆාස්ට් එක ඉතින් මේ ලොකු දෙයක් නැහැ. මාර normal නිකන් English breakfast විදියට තමයි තියෙන්නේ. මේ sausage නැහැ හැබැයි. හැබැයි eggs තියෙනවා, cake පවා තියෙනවා. Good morning. cakes ඔක්කොම තියෙනවා. මේ shape එක උනාට හැබැයි මේ අර ඊයේ පෙරේද කපුවට වැඩි නම් ගොඩක් හොඳයි. අම්මෝ අපි සෙත් වල breakfast එක දකින්න නැති වීඩියෝ එක දෙවල් නැත්නම් කියලා බලන්න. මේ ඒක නම් අන්තිම කියන්නේ breakfast එක නෙමෙයි ඒක නිකන් සරලම දෙයක් එතන තිබ්බේ. මේ අද නෑ හැබැයි හොඳයි අතන මේ breakfast හොඳයි. ඉතින් මම මේක නෙච්චර වැඩි වලට පෙන්නන්නේ නැහැ. මොකද ඔයාලා කලින් වීඩියෝස් වල දැක්කා මේ breakfast එක. අපි බස් එකේ යන විස්තරෙන් ඊළඟට හම්බුනේ. ගයිස් ඉතින් ඔන්න අපි බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා තින්නේ. මේක තියෙන්නේ ස්කැන්ඩර්බර්ග්ස් එක ළඟම තමයි බස් හෝල්ට් එක තියෙන්නේ. එතන මියුසියම් එක තියෙනවා. මියුසියම් එක පිටිපස්ස තමයි බස් හෝල්ට් එක තියෙන්නේ. බස් ගොඩක් එනවා යනවා. මේ අපේ බස් එක අපේ හොයාගන්න try එකක් දෙනවා දැන් මේ. අපි නවත්තන බස් වලින් ඇහුවා මේ අපේ ඒ කියන්නේ අපේ නම පෙන්නලා යන්න ඕන තැන පෙන්නලා ඒක දිගේ ඊට පස්සේ next bus කියලා කියනවා. දැන් බස් 3-4ක්ම ගියා. දැන් තාම බලන් ඉන්නවා අපි. අපි යන්න ඕනේ සෙන්ට්‍රල් බස්. වෝරා කියලා කිව්වා බස් එකේ නම බලමු මොකද වෙන්නේ කියලා. ටයිම් ටේබල් එකක්වත් නැහැ මේ බස් එකේ. ඔව් මොකද විස්තරයක් නැහැ. එතන අපි බස් එකේ නැගගමු මාරි. මේ එක තැනක තමයි බස් එක නවත්තන්නේ. වෝරා කියලා කියන තැනක. හරි බලමු. දැන් බහින තැන තමයි ඊළඟට හොයා ගන්න ඕනේ. ගිහින් බලමු. අපේ ලංකාවේ සිස්ටම් එකටම තමයි තියෙන්නේ මේ කොන්දොස් එක කෙනෙක් ඉන්නවා බස් එකේ ටිකට් කඩන්න. මේ ලේක් 46යි මේ එතෙන්ට බස් එකේ යන්න. මම හිතන්නේ මේක අන්තිම ස්ටොප් එක ඒක වෙන්නේ නැති. මොකද එයා ගාව තියෙන ටිකට් ඔක්කොගෙම ගන්න ලේක් 40 ටිකට් විතරයි එයා ගාව තිබ්බේ. මෙතන කියන්නේ north and south terminal කියලා කියන්නේ. ඔයාලා ඈත පේනවා ඇති. ඔස්ට්‍රේලියාව පොදින බලමු කියලා ඊළඟට යන්න ඕන බස් එක අපි ගන්න ඕනේ මෙතන. නෝ මේක බස් එකක් යනවා. ඒක ෆුල් වෑන් තියෙන්නේ. ඒක බෙරාට් මේ හැමතැනම බස් තියෙනවා. ලෝරේ බෙරාට් යෝගස් කුකේ ඉතින් ගයිස් අපි එනකොට මේක බස් එකක් ගියා. ඉතින් 11යි දැන් වෙලාව. අනිත් බස් එක තියෙන්නේ 12ට. ඉතින් අපි ටිකක් කළා මෙතන බලන්න ඉන්න වෙනවා බස් එක එනකන්. දැන් හොඳ පණකින් ඉන්නේ රස්නේ. ඔව් ටික රස්නේ ඒකයි. අපිට හෙවණට ගිහින් එමු.
බස් එක ආවට පස්සේ මෙතන. guys ඔන්න අපි බස් එකේ නැග්ගා. මේ බස් එක කියන්නේ වෑන් එක. ඔස්සේ වෑන් එක. මේ වෑන් තමයි තියෙන්නේ මෙහි බස් කියලා. ලොකු බස් තියෙනවා හැබැයි ඒවා මම හිතන්නේ දුර පැති වල යනකොට තමයි ඒවා තියෙන්නේ. මේක නම් මිනි වෑන් ටයිප් එකක්. මේ බස් එක යන්නේ 12ට. ඉතින් කවුරුත් නැහැ හැබැයි තාම බස් එකේ. අපිට පැයක් ඉන්ට වෙනවා. A few moments later. අපි ඔන්න guys බස් එකෙන් බැස්සා දැන් ඇවිල්ලා. දැන් බලන්න ඕනේ මේ කොහෙද යන්නේ කොහොමද කාසල් එකට යන්නේ කියලා. අපි මේ පැත්තට මම හිතන්නේ කාසල් එකට යන්න ඕනේ. මම Google එකේ බලපු විදිහට අපිට කිලෝමීටර් උඩට යන්න ඕනේ මම හිතන්නේ. කාසල් එකට මේ පැත්තෙන් යන්නේ කවුරුත් නැහැ හැබැයි තාම බස් එකේ අපිට පැයක් ඉන්ට වෙනවා මේ පැත්තේ තියෙන කවුරුත් නැහැ හැබැයි තාම බස් එකේ අපිට පැයක් ඉන්ට වෙනවා බසාරයක් අපි අර ජියකොස්ටා විරාට් වල දැක්කා වගේම මේ කුකන් ෆීල්ඩ් එක තමයි තියෙන්නේ මේ විදිහටම කඩ තියෙනවා පොළවත් අර මේ විදිහටම ගල් අල්ලලා යන පරණ ලුක් එක නෑ පාකින්නේ පරණ ලුක් එකම තියෙනවා මේ ටයිම්දී අර හෙවන මේ පහළ වල හෙවන වැට නිසා පොඩක් අපි ඒ වගේ ක්‍රමකදී යන්නේ ඔව් යන්නේ ෂේප් ආත මේ වස්සන මෙතෙන්ට අපේ ජියෝකාස්ට්‍රා සහ බෙරාට් වීඩියෝ බලන්න නැත්නම් ගිහලා බලන්න ඒවත් ලස්සන කාසල්ස් දෙකක් මේ ලින්ක් පල්ලෙහා දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔක්කොම දාලා තියෙනවා මම වෙනම ප්ලේලිස්ට් එකක් හදලා තියෙනවා ගිහලා බලන්න මේක 11 වෙනි වීඩියෝ එක තව වීඩියෝ 10ක් තියෙනවා ඔයාලට බලන්න මේක නම් ඔයාලා ඉස්සෙල්ලම බලන්නේ මේ අපි ඉස්සෙල්ලා මියුසියම් එකට ගිහිල්ලා බලමු ඉතින් එතකොට තමයි අපිට පොඩ්ඩක් මේකේ විස්තර ටිකක් දැනගන්න පුළුවන් මේ කාසල් එක ගැන හැමදේම අපි ගිහිල්ලා බලමු අපි මියුසියම් එකට යන්න හදන්නේ මියුසියම් එකට යන්න ටිකට් ගන්න ඕනේ ටිකට් එකක් ලෙක් 500යි මේ guys මෙතන මේ සමරු නිකන් පොතක් වගේ තියෙනවා ඒක ලියන්න තියෙනවා මේ අපි බැලුවා කවුරුත් සිංහලෙන් ලියනවා කියලා අපිට හම්බුන්නේ නැහැ අපි දැන් මේ සිංහලෙන් ලියන්න හදන්නේ මේක බලන්න එන කෙනෙක්ට කවදා හරි ලංකාවේ කවුරු ආවොත් දෙන්න බලන්න පුළුවන් අපි ලියපු එක අපි ලිව්වා කවුරු ලංකාවේ කෙනෙක් ආවොත් මෙතෙන්ට බලන්න ජූලි මාසේ 8 වෙනිදා අපි ආවේ මේ බලන්න අපේ සටහන තියෙනවද කියලා. තිබුණොත් බලලා කමෙන්ට් එකක් දාන්න අපේ YouTube channel එකේ යටි. ඔව්. තියෙනවා. ඉතින් ඔන්න අපි කුයා කාසල් එකත් බලලා ඉවරයි. කුයා කියලා ලියුවට ඒක කියන්නේ කුයා කියලා. මේ අපි ඒක ලිස්සනවා. මේ අපි දැන් බලලා ඉවරයි.
පැම් පැර තමයි බස්සේ එන්නේ ආයේ අපිට යන්න. ඉතින් දැන් වෙලාව මම හිතන්නේ 3ට විතර ඇති දැන් වෙලාව. අපිට 3 බස් එක යන්න බැරි වෙයි. අපි මෙතන පොඩි ඕල්ඩ් මාකට් එකක් තියෙනවා. මම එනකොට වලට පෙන්නු මාකට් එක. අපි මේ මාකට් එක චුට්ටක් බලලා මොන හරි ඩ්‍රින්ක් එකක් බීලා ආයි ටිරානා යන්න පිටත් වෙනවා. ඉතින් මේ කාසල් එක බලන්න මේ ඩේ ට්‍රිප් එකක් දාගත්තා නම් තමයි හොඳ. නැත්නම් කොහේ හරි යන ගමන් මේක දාගත්තොත් තමයි හොඳ. මොකද මෙහෙ ගොඩක් කරන්න දේවල් නැහැ. මේ කාසල් එක බලන්න විතරයි තියෙන්නේ. ඩේ ට්‍රිප් එක කියන්නේ මේක අතර වාහනේ නෝනම් පැය 3ක 4ක විතර වගේ 3ක විතර වගේ රයිඩ් එකක්. ඉතින් මෙහෙ ඉන්න දාගන්න ඕනේ නැහැ. මෙහෙ මේක ඇවිල්ලා ටක් ගාලා බලලා යන්න පුළුවන් ප්ලේස් එකක්. වැදගත්ම දේ තමයි අර ස්කැන්ඩර්බර්ග් මියුසියම් එක. ඒක තමයි ගොඩක් වටින්නේ. ඒ කියන්නේ හිස්ටරි එක ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන් ඇල්බේනියාවේ ඒ මියුසියම් එකේ බැලුවොත්. මේ මාකට් එකේ තියෙන මාර දිගටම දැනගන්න තියෙනවා. දුබායි වලත් තියෙනවා. දුබායි වල ඕල් සූක් එකට ගියාමත් මේ වගේම තමයි තියෙන්නේ. ඔව් එහෙනම් මෙහෙනම් එහෙම වද දෙන්නේ නැහැ කවුරුත්. නිකන් කියනවා ඇවිල්ලා බලන්න කියලා එච්චරයි. මේ මෙයාලගේ ට්‍රැඩිෂනල් මේ වූල් වලින් හදන මේ සපත්තු සීතලට දාන ඒවා. අර තොප්පි තියෙන්නේ. යාලගේ ට්‍රැඩිෂනල් ඒ වගේ. ඉතින් මේ පුළුන් වලින් හදලා තියෙන මේවා. මාකට් එක අපි ගත්තා බොටල් ඕපනර් එකක්. මේ බොටල් ඕපනර් එක හිටිය ඇචිනි එක ගත්තා. මොකද මේ අපි ගියපු රටවල් හැම එකෙම අපිට බොටල් ඕපනර්ස් අපි අරගත්තා. ඒ නිසා මට ඒ කලෙක්ෂන් එක මට බොටල් ඕපනර් එක ගොඩලා තියෙනවා. ඊපස්සේ ඇචිනි ඉයරින්ග්ස් එකක් ගත්තා තව. සිල්වර් ඉයරින්ග්ස් එකක්. යුරෝ 8යි කියන්නේ දිරාම් 40ක් විතර වගේ. 4ක් කට. ඔව් දිරාම් 35ක් වගේ. මෙතන මේවා ලාභයි ෆ්‍රිජ් මැක් මේ බොටල් ඕපන් එක ලාභයි. මේක යුරෝ 1යි. ඒ කියන්නේ ලෙක්සිය කියන්නේ දිරාම් 5ක් විතර වගේ මේ බොටල් ඕපන් එක. ලාභයි එතනම. ක්‍රියා කරන කවුරු හරි මෙතන ක්‍රියාවලිය කොටු ගන්න. මාර ලාභයි මෙතන. අපි කලින් ෂෝ එකේ සරක් තිබ්බා. ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. මේ මෙතන ටිකක් ලාභයි වුණාට. හරි දැන් අපි බස් එකට අපි දැන් බස් එක බලා පිටත් වෙන්න හදන්නේ. මේ ඇත්තටම මේ මම කියන්නේ හිටිය මේ රෙන්ට් කා එකේ බස් එකේ වෙනස ඇත්තටම මේ ප්ලස් මයිනස් දෙකම තියෙනවා. මොකද අපි රෙන්ට් කා එකක යද්දී මේ ට්‍රැෆික් එකේම ඩ්‍රයිව් කරද්දී මාර අමාරුයි. මොකද අපි දැන් පහුගිය දවස් 9ක් අපි ඩ්‍රයිව් කරන රෙන්ට් කා එකේ. එතකොට මේ පාරේම අපි කලින් ගියා. අපි තෙත් ගිහිල්ලා ඉද්දී තෙත් යද්දී ගියේ මේ පාරේ ට්‍රැෆික් එක තියෙනවා. ටිකක් අමාරුයි. ඒක අනිත් එක ඉරේ එළිය කෙලින්ම කාර් එක ඩ්‍රයිව් කරද්දී අපේ ඇඟටනේ වැටෙන්නේ. අපි ඉස්සරහින් ඉඳන් යද්දී බට් බස් එකේ එද්දී ඒකේ වාසිය තියෙන්නේ බස් එක ඇතුළේ ඉර එළිය ෆුල් ඩාර්ක් බස් එක ඇතුළේ කර්ටන් ඔක්කොම තියෙනවා. බස් එක කියන්නේ වෑන් එක. AC නැහැ. ඒ වුණාට ෂටර් එක ඇරියට පස්සේ සීතල හුලඟක් එනවා ඇතුළට. ඒක නිසා මේ බස් එකේ එන එක මට හිතුණා ටිකක් හොඳයි කියලා. මේ වගේ පැත්තකට එද්දී ඔව් ඩ්‍රයිව් කරනකොට ටිකක් අමාරුයි අත්‍තරම. ටයර්ඩ් වැඩි. මොකද මේ බස් එකේ එද්දී පොඩි නිින්දක් දාගෙන ඉන්න පුළුවන්. ඩ්‍රයිව් කරද්දී දැන් මම මලින්ත ඩ්‍රයිව් කරත් මම නිදාගන්න එක හරිය නැහැ නේද? ඉතින් අපි කවුරු ඩ්‍රයිව් කරත් අපි දෙන්නම හැරලා තමයි ඉන්නේ කොයි වෙලාවෙ. දෙන්න විතර පිටිපස්සේ නම් නිදාගත්තා. මේ දෙන්න නිදාගත්තා. ඒක නිසා මේ රෙන්ට් කා එකකට වඩා මේ බස් එක යන එකේ පොඩි වාසියකුත් තියෙනවා. මට ඒක අද තේරුණා. මේ කියන්නේ බස් එක ආපු නිසා. අර එකම දේ තියෙන පොඩක් වෙලාව යනවා වැඩි. ඉතින් අපි බස් එකේ ඉන්න වෙලාවට ඉන්න ඕනේ. බස් එක කියන්නේ නැගලා යන කල් ඉන්න ඕනේ. බස් එක මිස් වුණා තායි පැයක් ඉන්න ඕනේ. මේ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ වුණත් හැබැයි ඉතින් අවුලකුත් නෑ වගේ ඒක. 1 hour later. ඔන්න අපි කෝමාරේ අන්තිමටම අපේ බස් එක්ස්පීරියන්ස් එක ඉවර කරා. ෆයිනලි අපි කෝමාරේ අපේ හොටෙල් එක ළඟට ආවා.
හොඳයි එක්ස්පීරියන්ස් එකක්. ඉතින් අපි සෙන්ට්‍රල් බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා අපේ හොටෙල් එක ගන්න එන්න ටිකක් වෙලා ගියා. බස් එකේ වටයක් ගිහිල්ලා තමයි එන්නේ. වෙන බස් තියෙනවද දන්නේ නැහැ මෙතෙන්ට එන්න. ඉතින් අපි බස් එකක් ආවා. අපි අහුවා ඒකද යන්නේ කියලා. ඊට පස්සේ යාලා ඕන් කිව්වා. ඉතින් ඒකෙන්ද ඒක නැගලා ආවා. ඒක එන්නට මම දැන් විනාඩි 25ක් විතර වගේ ගියා අපිට මෙතෙන්ට එන්න. කලින් මම ඔයාලට අර පෙන්න රෙස්ටුරන්ට් එකේ අපිට කෑම කන්න බැරි වුණා. අපිට හදිසියෙ එන්න වුණා. මොකද බස් එක අන්තිම ක්‍රියා ඉඳලා අන්තිම වෑන් බස් එක තියෙන්නේ 4ට. ඉතින් 4ට කිට්ටු නිසා අපිට කකා ඉන්න වෙලාවක් නැහැ. ඒසත් ටක් ගාලා තෙන් ආවා. මේ අපි දැන් අපේ හොටෙල් එක ළඟ කඩේකට පොඩි ෆාස්ට් ෆුඩ් තැනකට ආවේ. ටක් ගාලා ඔව් ස්ට්‍රීට් ෆුඩ් මේ ෆාස්ට් ස්ට්‍රීට් ෆුඩ් තැනකට අපි ටක් ගාලා මොනවා හරි කාලා ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් වොෂ් එකක් දාලා රැටම මොනවා හරි කන්නේ දෙයට බහින් තමයි හිතාන්නේ. එන්න ඔව් අපි යද්දි කඩේ පෙන්නුවොත් දන්නේ නැහැ. අපි ඊයේ යද්දි බල හිටියේ මෙතනින් කමු කියලා. අපි ඕඩර් කරා මේ හොට් ඩොග් එකකුයි ඩෝනා එකකුයි. හැබැයි මෙහෙනම් ඩෝනා කියලා කිව්වට ඒක මේ අර අපි ටිපිකල් ඩෝනා එකක් නෙමෙයි. එකක් නෙමෙයි හොට් ඩොග් එකත් අපි normally දකින හොට් ඩොග් නෙමෙයි. කමන්නේ අපි කාලා බලමු. මානසියම දාලා තියෙන උතර. මගේ සසිකි දාලා තියෙනවා ආවේ මානස් දාලා. මොකද සරහයි. මගේ සසිකි තියෙන්නේ. නෑ. හොට් ඩොග් වල අපි අර normally දකින හොට් ඩොග් එක නෙමෙයි මේ ටිකක් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් දාලා ගොඩක් වෙනම විදියට හදන එකක්. මාර බර හින්දේ හොට් ඩොග් එක. මම පට්ට ෆීලිං වෙයි මේ කාලේ වුණාට පස්සේ. ඩෝන එකත් එන්නම තමයි. අපි ගත්ත හොට් ඩොග් එක 200යි. ඩෝනා එක 240යි. ගණනුත් ඉතින් ලාභයි. කෑමත් රසයි. හොඳයි. ස්ට්‍රීම් එකක් මේ අපේ හොටෙල් එකේ ළඟම තියෙන ස්ට්‍රීම් ෂොප් එක. ඔව් දෙකක් තියෙන මේක ගණන් ලාභ අඩුයි. මේ අපි ගත්තා ඊයේ රාත් අපි මෙතනින් අයිස්ක්‍රීම් එකක් කාලා කකා තමයි ගියේ. හොඳ රසයි. නේ මේ අයිස්ක්‍රීම් ෂොප්ස් ගොඩක් තියෙනවා. මේ මාරිද අයිස්ක්‍රීම් ෂොප්ස් තියෙනවා. ඒ වගේ තමයි මට ඔයාලට කලින් කියන්න බැරුණා මේ මම කලින් වීඩියෝ එකක් කිව්වා හැබැයි මේක. මේ ඇල්බේනියාව තමයි මේ වැඩිම කොෆි ෂොප් තියෙන්නේ per capita. ඒ කියන්නේ ජනගහනයට සමානුපාතිකව වැඩිම කොෆි ෂොප් ප්‍රමාණයක් තියෙන්නේ ඇල්බේනියාවේ. ඉතින් අර මම අපි වල කල්ලි පෙන්නේ අර තැන් වල කට්ටිය ඉඳගෙන දාන් ඇද එහෙම ඉන්නවා. ඒකට මාරිද කොෆි ෂොප් තියෙන එක. අඩියෙන් අඩියට කොෆි ෂොප් තියෙනවා. මේ හරිද ඒ කියන්නේ වැඩිම තියෙන එක සාධාරණ. ඔව් එතන එකක් තියෙනවා අපේ පාරේ. මේ හැමදාම දින මෙතන තියෙනවා අපේ හැපැත්ත එකක් තියෙනවා. අපි පහුගෙන ආව දැන් 10ක් විතර. අර මේ ජනගහනයක් ටිකක් අඩුයිනේ. ඒක නිසා අර ජනගහන ඒ කියන්නේ එක පුද්ගලෙක්ට බැලුවම තියෙන වැඩිම කොෆි ෂොප් ප්‍රමාණය. ලෝකෙම වැඩිම තියෙන ඇල්බේනියාවේ. ගයිස් මේ අපි දැන් රූම් එකට ආවා. අපි රූම් එක ක්ලීන් කරන්න කියලා එහෙම මොකද දාලා ගියෙත් නැහැ. හැබැයි යාලා ඇවිල්ලා රූම් එක ඔක්කොම ක්ලීන් කළා. මේ අලුත් ටවල්ස් සුත් තියලා ගිහිල්ලා. වටිනවා සිරා. අපි කලින් හිටපු හොටෙල් එකකවත් එහෙම කරලා තිබුණේ නැහැ. මේ ෆස්ට් ටයිම්. ඔව් මේ ට්‍රිප් එකේම ෆස්ට් ටයිම්. දුබායි වල මේ ලංකාවේ නම් සාමාන්‍යයෙන් හොටෙල් ඩේලි ක්ලීන් කරනවා. මෙහි ක්ලීන් කරන්නේ නැහැ. ක්ලීන් කරන්නේ අපි කිව්වොත් නේ අර ටැග් එකක් අපි දාලා ගියොත් නේ මේක් මයි රූම් කියලා එහෙම ටැග් එක දැම්මොත් නේ අපිට ක්ලීන් කරලා දෙන්නේ. ඒ වුණාට මෙහෙ දැන් අපි එහෙම එකක් මුකුත් මෙයාලා තිබ්බෙත් නැහැ. අපි එහෙම තියන්නේ නැතුවත් එයාලා ඇවිල්ලා ක්ලීන් කරලා ගිහිල්ලා මේ කිව්වගේම මේ ඇල්බේනියා ට්‍රිප් එකේ අපි හිටපු හොටෙල්ස් වලින් ෆස්ට් ටයිම් තමයි මේ ක්ලීන් කරලා තියෙන්නේ. සිරා වටිනවා. යන්න නිකන් තිබ්බ වගේ හදලා ගිහිල්ලා ඔක්කොම බාත්රූම් ඔක්කොම ක්ලීන් කරලා හදලා ගියේ ඒවල කලින් හොටෙල් එකේ ආවා වගේම හදලා තියෙනවා. සිරා